ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් පුවත් සිරස්තල ප්‍රථමයෙන් රජයේ සංවර්ධන වැඩපිළිවෙල සාර්ථක කරගන්න සෑම සහායක්ම දෙන්න ඉදිකිරීම් ප්‍රවීණයොත් සූදානමි. ඇදුරු ප්‍රශ්නය අඳුරු නොකරගන්න පැවති ඇදුරු දේවසිරිලාගේත් මුදල්ලේ කම්ජයසුන්දරගේ සාකච්ඡා සාර්ථකයි. නිදහස් කරගත් රට සංවර්ධනයෙන් ඉදිරියට යන විට අකුල් හෙළන කුමන්ත්‍රණකරුවන් ගැන ඇමති විමල්ගෙන් හෙළිදරව්වක්. කාලගුණයෙනුත් ආර්ථිකයෙනුත් වද දෙන ඔබාමාගේ ඇමරිකාවට මාරාන්තික මෙනින්ජයිටිස් රෝගයත් වදයක් වන ලකුණු. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය. වැඩි විස්තර සඳහා 433 අමතන්න. Mobicare, we care always. සම අනුග්‍රහය. Nature Secrets සැබෑ ශ්‍රී ලාංකීය උරුමයක් වීම රටටම ආඩම්බරයක්. මුලින්ම දේශීය පුවත්. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා නීතිවන්ගේ සේවාගරුත්වය ආරක්ෂා කොට සංවර්ධනයට ඔවුන්ගේ දායකත්වය ලබා ගන්න. ජනපතිගෙන් ඉදිකිරීම් ප්‍රවීණයන්ට උපදෙසක්. 2013 අයවැය සැකසීම සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතුවන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමේ සාකච්ඡාවක් අද පෙරවරු විහාරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ක්ෂේත්‍රය තුළ කටයුතු කිරීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත වූ ජනාධිපතිතුමා දැනුවත් කළහ. ඒ සඳහා විසඳුම් සෙවීමට 2013 අයවැය සඳහා අදහස් හා යෝජනා රැසක්ද ඉදිරිපත් කෙරෙන. රජයේ සංවර්ධන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට හැකි සෑම සහායක්ම ලබා දීමට සූදානම් බව මෙහිදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ ජනාධිපතිතුමාට පැවසූහ. දේශීය කර්මාන්තකරුවා සහ දේශීය ව්‍යාපාරිකයා රැක ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට රජය බැඳී සිටින බවද එහිදී එතුමා අවධාරණය කළේය. තවමත් අභියෝගයට ලක්වන වැලි ප්‍රවාහනයට අදාළ ගැටලුද මෙහිදී සාකච්ඡා විය. විදේශ සමාගම් සමග තරඟ කිරීමේදී මතුවන අභියෝග පිළිබඳවද මෙහිදී නියෝජිතයෝ ජනාධිපතිතුමා දැනුවත් කළහ. මහා පරිමාණ කර්මාන්තකරුවන් මුහුණ දී ඇති පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟේ පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. ඉදිකිරීම් ක්ෂේත්‍රයට තරුණයින් යොමු වීමේ ප්‍රවණතාව අඩු මට්ටමක පවතින බවද මෙහිදී හෙළි කෙරෙන. එහිදී ජනාධිපතිතුමා කියා සිටියේ නිසි වෘත්තීය ගරුත්වයක් ලබා දීම තුළින් ක්ෂේත්‍රය සඳහා තරුණ ප්‍රජාව යොමු කරගත හැකි බවයි. මැති ඇමතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සාකච්ඡාවට එක් වූහ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් අතර පැවති හමුව සාර්ථකයි. හෙට දිනේදී තවත් සාකච්ඡාවක්. මේ පිළිබඳ ස්වාධීන රූපවාහිනියට අදහස් දක්වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා භාණ්ඩාගාර ලේකම්තුමා සමග සාකච්ඡා පැවැත්වුවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක් අපි අපේ වැටු ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරා. ඒ භාණ්ඩාගාර ලේකම්තුමා පොරොන්දු වුණ සාකච්ඡාව අවසානයේදී අපිට ලිපියක් ලබා දෙන්න හෙට ඒ ලිපිය ලබා දෙන බවට පොරොන්දු වුණා. ඒ ලිපිය මගින් එතුමා ප්‍රකාශ කරපු දේ තමයි අපේ වැටුප් පිළිබඳ ප්‍රශ්නයට කෙටි කාලින වශයෙන් ආමන්ත්‍රණය කරන්න උත්සාහ කරන්නේ කුමන ආකාරයෙන්ද කියන එක පිළිබඳව අපිට නිල වශයෙන් දැනුම් දීමක් කරන බව. ඒ ලිපිය නිශ්චිත වශයෙන් අපිට ලැබුණෙන් පස්සේ නිශ්චිත කාරණා පිළිබඳව සැලකිලිට අරගෙන බැසිල් රාජපක්ෂ මැතිතුමා සමග මීට පෙර ඇති වෙලා තිබුණ ඒකතාවයට අදාළ සෙසු කරුණුත් මේ ලිපියත් අපි සමාජිකත්වයට ගෙනihin වැඩවර්ධන නිමා කිරීම සඳහා මේ එකඟතාවය ප්‍රමාණවත්ද කියන කාරණය අපි සාකච්ඡාවට භාජනය කරනවා. දැන් මේ ප්‍රශ්නේ දීර්ඝකාලීන වශයෙන් මාස 3කට අධික කාලයක් තිස්සේ මේ ගිය වැඩවර්ධනයක් බවට පත්වන තත්ත්වයක් තුළ මම හිතන්නේ හැම පාර්ශවයකම යුතුයකම තමයි ඒ ඇති කරගන්න එකඟතාවලට මේ දැඩි ලෙස මේ ගරු කරමින් මේ කටයුතු කිරීම. නිදහස් රටේ ජනතා අපේක්ෂා ඉටු කරමින් සංවර්ධනයේ බලාපොරොත්තු මල්පල ගනිද්දී ඊට අකුල් හෙළන කුමන්ත්‍රණකාරීන් හිස ඔසවමින් සිටිනවා. එම කුමන්ත්‍රණ හඳුනා ගනිමින් රට ඉදිරියට ගෙන යාමට සියලු ජනතා සහාය අවශ්‍යයි. අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. මේ රට අද සංවර්ධනයේ අභියෝගයේ ජයගනිමින් ඉස්සරහට යන්නේ. ඔබට පේනවා ඔබේ මව්බිම යුද්ධත් එක්ක තිබිච්ච දශක 3ට වඩා දැන් වෙනස් මව්බිමක්. ජය පිට ජය ලැබමින් ඉදිරියට යන රටක්. මේ ජයග්‍රහණ ලැබෙන තැනට මේ රට පත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. වෙන කොහොමවත් නෙවෙයි. යුද්ධය අවසන් කරලා අපේ රට සමාජ ආර්ථික සංවර්ධනය ලබන මට්ටමකට ඒ මාවතට ඇදගෙන එන්න අතිගරු ජනාධිපතිතුමාට නායකත්වය දෙන්න පුළුවන්කම ලැබිච්ච හන්දා
රටේ දේශපාලන ස්ථාවර භාවයේ වෙනසීමේ ව්‍යාපාර විවිධ බලවේග විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක කරගෙන යනවා. මේ හැම දෙයක්ම විනිවිද දකින්න ප්‍රජාවක් හැටියට තමුන්නාන්සලා හැමදාම ප්‍රගතිශීලී ජනතා ජයග්‍රහණයන් එක්ක එකට හිටගත්තු තමුන්නාන්සලා ඒ හැම අභියෝගයක්ම පරද්දලා මේ රට ඉදිරියට ගෙන යන්න අප සමග අත්වැල් බැඳගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. මාතලේ නාවුල ජයපුර සහ රුවන්පුර ගම්මාන විරුවයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. ජයපුර රණවිරු ගම්මානයේ නිවාස 10කින් සමන්විත අතර රුවන්පුර ගම්මානයේ නිවාස 38ක් ඉදිකර තිබේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිවාස ඉදිකිරීම සඳහා සහාය ලබා දුන්නේය. මානුෂීය මෙහෙයුමේදී දිවිපිදු රණවිරු පවුල්වලට සහ ආබාධ සහිත රණවිරුවන් වෙනුවෙන් මෙම නිවාස පිරිනැමින ජනසෙවන නිවාස දසලක්ෂයේ මෙහෙයුමට සමගාමීව මෙම කටයුතු ඉදිරියටත් ක්‍රියාත්මක බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහතුරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ. අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම්වරයාට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමේ පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. ඊයේ උදෑසන කොළඹ අපරාධ කොට්ටාශය විසින් මේ මහතාගේ ප්‍රකාශයක් සටහන් කරනු ලැබුවා. ඒ වගේම අනිකුත් විමර්ශකයන් විසින් තවත් ප්‍රකාශ 5ක් සටහන් කර තිබෙනවා. අද දිනේ විමර්ශන සිදු කෙරුණා. ඒ වගේම දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඇඟිලි සලකුණු දෙකක් මෝටර රථයේ තිබී සොයා ගන්න ලැබුවා. ඒ ඔස්සේ විමර්ශන සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම සිද්ධිය වන අවස්ථාවේ මේ ප්‍රදේශයේ ගමන් කළ සැකකටයුතු පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබා ගැනීමට විශේෂ ආවේශ නිලධාරී කණ්ඩායමක් යොදවා තිබෙනවා. මේ ඉතා බරපතල සිද්ධියක් සලකා හැකි ඉක්මනින් මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට පොලිසිය බලාපොරොත්තු වෙනවා. රටේ සංවර්ධනයේත් පක්ෂයේ ඉදිරි ගමනේත් ස්වර්ණම යුගය ජනපති මහින්ද රාජපක්ෂ පාලන කාලයයි. කළුතර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා බලමණ්ඩල ප්‍රතිසංවිධානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය. ලංකාවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ ව්‍යවස්ථාව හැදුවේ මේ ක්‍රමයට කාටවත් 3න් 2 ගන්න බැරි වෙන්න. 3න් 2කට ඡන්ද කාටවත් දෙන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දෙන නායකයා අනිකුත් පක්ෂ ඒකරාශී කරගෙන ලංකාවේ පාර්ලිමේන්තුවේ ඓතිහාසික පාර්ලිමේන්තුවක් කරා 3න් 2ක පාර්ලිමේන්තුව 3න් 2කට ගිහිල්ලා වැඩිපුර 11ක් ඉන්නවා. එනිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හොඳ ශක්තියක් ජවයක් හයියක් මේ වර්තමාන නායකයා ලබා දීලා තිනවා අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා. ප්‍රාදේශීය මට්ටමින් ගොවි ජනතාවගේ ගැටලු හඳුනාගෙන ඍජු විසඳුම් ලබා දෙමින් ගොවි ජනතාව ශක්තිමත් කිරීමට රජය වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර ඇතැයි අමාත්‍ය මහින්දයාපා අබේවර්ධන මහතා පවසයි. අපේ ජනාධිපතිතුමා මේ රටේ එතුමා මේ ගොවි තැන ගැන දන්න කෙනෙක්. එතුමත් ගොවියෙක්. මේ ගොවි තැන ගැන දන්න කෙනා ඒ හැම වෙලාවෙම මේ ක්ෂේත්‍රයට දෙන්න පුළුවන් උපරිම ධෛර්යය දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අද ඒ උපරිම ශක්තියෙන් ප්‍රයෝජන අරගෙන අපි ගොවි සංවිධාන වශයෙන් අපේ ප්‍රදේශයේ අපිට කරන්න පුළුවන් උපරිම දායකත්වය මේ ක්ෂේත්‍රයට ලබා දෙන්න තමුන්නාන්සලට හැකියවා කියලා මාතර දිස්ත්‍රික් ගොවි සමිති කමිටු සම්මේලනයේට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. ගොවි සංවිධාන නියෝජිතින් රැසකගේ සහභාගීත්වයෙන් කමිටු සම්මේලනය පැවැත්වුණේ මාතර නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී. ජාතික ගොවි සම්මේලනයක් කැඳවමින් ගොවි ජනතාව ශක්තිමත් කිරීමේ මූලික පියවරක් ලෙස මෙම දිස්ත්‍රික් කමිටු සම්මේලනයේ පැවැත්වූ බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. විදුහල්පතිවරයා මාරු කිරීමේ සිද්ධියත් සමග ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ හේතුවෙන් తాවකාලිකව වසා දැමුණු ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ අධ්‍යයන කටයුතු යලි ආරම්භ කෙරේ. తాවකාලිකව වසා දැමුණු ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද සිට යලි ආරම්භ කෙරින. විදුහල්පතිවරයා මාරු කිරීම හේතුවෙන් විදුහල් පරිසරය තුළ පසුගිය සඳුදා නොසන්සුන්කාරී තත්ත්වයක් හටගනින. තත්ත්වය පාලනය කිරීමට පොලිසියද යෙදවූ අතර විද්‍යාලයේ අධ්‍යයන කටයුතු తాවකාලිකව නතර කිරීමටද බලධාරීහු පියවර ගත්හ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අද සිට විද්‍යාලයේ කටයුතු සුපුරුදු පරිදි සිදු කෙරේ. යහපත් දරු පරපුරක් ජාතියට දායාද කිරීමට සියලුම ගුරුවරුන් කැප වී කටයුතු කළ යුතුයි.
ජනාධිපති ආර්යාව කියයි. ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය මෙම අදහස් පළ කළේ මරදාන කාල්ටන් පෙරපාසලේ පැවති ගුරු උපහාර උත්සවයකට එක්වෙමිනි. කාල්ටන් පෙරපාසලට පැමිණි ජනාධිපති ආර්යාව පිළිගනු ලැබුවේ සිඟිති දූදරුවන් සහ ආචාර්ය මණ්ඩලය විසිනි. ආසියාවේ ආශ්චර්යකර රට මෙහෙවීමේදී ගුරු පරපුරටද විශේෂ වගකීමක් පැවරෙන බවද රාජපක්ෂ මැතිණිය මෙහිදී ප්‍රකාශ කළාය. පාසල් ආපනශාලා පනත යලි බලාත්මක කිරීමට පියවර. පාසල් ආපනශාලා පනත ඉදිරි මාස දෙක තුළ යලි බලාත්මක කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමග දැනටමත් දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටී. පාසල් සිසුන්ගෙන් 17%ක්ද ශිෂ්‍යාවන්ගෙන් 30%ක්ද අධික ස්ථිරතාවයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය විය. පාසල් ආපන ශාලා තුල අලෙවි කෙරෙන පැණිබීම වර්ග සහ ක්ෂණික ආහාර මෙන්ම කෙටි ආහාර ළමයින් වැඩි වශයෙන් ආහාරයට ගැනීම මෙම තත්වයට හේතු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ අනුව පාසල් ආපන ශාලාවල අලෙවි කෙරෙන ක්ෂණික ආහාර හා කෙටි ආහාරවල පාලනයක් ඇති කිරීම සඳහා පාසල් ආපන ශාලා පනත යලි බලාත්මක කිරීමට සෞඛ්‍ය නිලධාරීන් තීරණය කර තිබේ. දහම් අධ්‍යාපනයේ නංවන රජයේ වැඩපිළිවෙලේ තවත් අදිරක් අහුන්ගල්ලෙන් ඇරඹේ. අහුන්ගල්ල ශ්‍රී පුලින තලාරාම විහාරස්ථ ශ්‍රී අමරවංශ අනුනාහිමි දහම් පාසල වෙනුවෙන් නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම පසුගියදා ආරම්භ කෙරිණ. පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ මූල්‍ය ප්‍රතිපාදන හා ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් මෙම කටයුතු ආරම්භ කෙරිණ. පූජ්‍ය ගැටමාන්නේ ගුණානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම කටයුතු සිදු කෙරිණ. දහම් අධ්‍යාපනයේ නංවාලීමට මෙවැනි පහසුකම් ලබා දීම ඉතා වැදගත් බව අහුන්ගල්ල ශ්‍රී පුලින තලාරාම විහාරාධිපති පූජ්‍ය වැලිතර අමරනන්ද ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළහ. දේ දරුවන්ට ආඩම්බර පියෙක් හැටියට දුවදරුවන්ගේ අනාගතය වෙනුවෙන් සෑහෙන මෙහෙවරක් කැපකිරීමක් කරන අතිගරු ජනාධිපතිතුමා මේ රට එක්සේතත් කරලා විදේශ බලවේග වලින් පවා මේ රට බේරාගෙන දුවදරුවන් යහපත් මාර්ගයට මේ අපේ අනාගතය යන හැඟීමෙන් යුක්තව ගුණගරුක සමාජයක් බිහි කිරීමට වෙරදරන නිසාම අදහස් කරා එතුමා වෙනුවෙන් මේ දෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ලකට මුල්ගල් තියන්න කටයුතු සූදානම් කළේ. ජනතා අදහස් වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් කෝට්ටේ නගර සභා බල සීමාව තුළ සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව. කෝට්ටේ නගරය ජනතා ආකර්ෂණීය නගරයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ මේ වන විටත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙමින් පවතී. මාර්ග පද්ධතිය මෙන්ම නගරයේ පහසුකම් පුළුල් කිරීම ජනතා අදහස් වලට ප්‍රමුඛතාව ලබා දෙමින් සිදු කෙරේ. කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපති ජනක රණවක මහතාගේ උපදෙස් මත සිදු කෙරෙන මෙම සංවර්ධන ව්‍යාපෘතිවල තවත් අදිරක් නාමල ප්‍රදේශයේදී ආරම්භ කෙරිණ. මේ විරාමෙන් පසු විදේශ පුවත් බලාපොරොත්තු වන්න. කොණ්ඩේ ප්‍රශ්න මදිවට අනිත් ප්‍රශ්නත් එන්නේ ඔළුවට. ඔළුවම ගිනි අර. තෙල් ටිකක් දාලා මසාජ් කරගත්ත නම් මරු. ඒ තෙල් ගාලා ලෙඩ කපුටෙක් වගේ කොහමද ඔෆිස් එකේ? ඔය හැම ප්‍රශ්නයකටම හොඳම විසඳුම Nature Secrets Herbal Hair Tonic. කෙස් වැටීම, අකරට හිස කෙස් පැසීම, පීන සහ ඉස්හොරි පාලනය කරයි. කූල්. තෙල් ගතියකුත් නැහැ. මාරු සුවඳකුත් තියෙනවා. Hair Tonic එකෙන් බෝනසුත් ලැබෙයි වගේ. If you love your car and want to protect it, then you need Haviland engine oil. Caltex Haviland contains the deposit shield formulation. This protects your performance and can help extend the life of engine parts. So, it protects your investment as well. Look for the shield and protect what matters. Haviland. ලෝකයෙන් වාර්තාව නුඩුසුම් සිදුවීම් දැන් විදෙස් පුවත් තුලින්. දුර්ලභ මෙන්ම මාරාන්තික වූ මෙනින්ජයිටිස් රෝගයක් ඇමරිකාව තුළ ව්‍යාප්ත වෙයි. සාමාන්‍යයෙන් මෙම රෝගය වෛරසයක් හෝ බැක්ටීරියා මගින් සිදුවුවද මෙය දිලිරයක් මගින් ව්‍යාප්ත වන බව සොයාගෙන තිබේ.
ෆ්ලොරිඩා, උතුරු කැරොලිනා සහ වර්ජිනියා ඇතුළු ප්‍රාන්ත 9කින් මේ වන විට රෝගීන් 100කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති අතර ඉන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. මෙම රෝගයට ගොදුරු වූවන් වැඩි පිරිසක් පසුගිය දින දෙක තුලදී වාර්තා වී තිබීම සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ. මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ මොළේ ඉදිමීමයි. ඒ තුලින් හටගන්නා අතුරු ආබාධ හේතුවෙන් රෝගියා මිය යන බවට පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ. රෝගීන් වැඩි පිරිසක් මිය යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ රෝගයේ වෙනදී ඒ තහවුරු කර ගැනීම සඳහා මාසක පමණ කාලයක් ගත වීමයි. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු විරලාසන්න ප්‍රදේශයේ ඇති කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ ඉන්ධන පිරවීමේ කටයුතු ආරම්භ කර තිබේ. මෙම බලාගාරයෙන් මෙගාවොට් දහසක පමණ බල ශක්තියක් නිෂ්පාදනය කෙරේ. මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා රුසියා සහාය හිමි වෙත. බලාගාරයේ ප්‍රථම ඒකකය සඳහා න්‍යෂ්ටික ඉන්ධන පිරවීම අවසන් කර ඇතැයි ඉන්දිය බලශක්ති සංස්ථාව ප්‍රකාශ කර තිබේ. න්‍යෂ්ටික ඉන්ධන පිරවීමෙන් පසු බලාගාරයේ බලශක්ති උත්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. ඒ සමගින් විදෙස් පුවත් නිමාවට පත්වනවා. ස්වාධීන රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. හෙට උදෑසන 6ට අපගේ මීළඟ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.